ඈත අතීතයේ තිබුණා ඉතාමත් ලස්සන පුංචි නගරයක්. ඒක හරිම සංසුන් නිස්කලංක තැනක්. ඒ ලස්සන නගරේ නිශාන්ත කියලා ගොඩක් දක්ෂ කලාකාරයෙක් ජීවත් වුණා. නිශාන්තගේ දක්ෂතාවය නිසා ඒ නගරේ මිනිස්සු විතරක් නෙවෙයි, අවට ගම්වලින් පවා මිනිස්සු ආවේ යාළඟට. ඔවුන් ආවේ තමන්ගේ ගෙවල් වල බිත්ති වලට ලස්සන ජීවමාන චිත්‍ර ඇඳ ගන්න. නිශාන්ත තමන්ගේ දවස පටන් ගන්නේ උදේ ඉඳන් ඉර අවරට යනකම්ම අනිත් අය වෙනුවෙන් චිත්‍ර අඳිමින්. ඔහුගේ තින්ත පෙට්ටිය පුදුම හිතන තරමටම පාටවලින් පිරලා තිබුණා. දවසක් කෙනෙක් ඉල්ලුවා රන්වන් රතු පාටින් දිදුලන අලුත් බලාපොරොත්තු ගෙනෙන හිරුදාවක්. තවත් කෙනෙක් ඉල්ලුවා නිල් පාටින් පිරුණු සංසුන් මුදා. නිශාන්ත හැම වෙලේම අනිත් අයගේ ඉල්ලීම් ඉටු කළා. එයා ඒ චිත්‍රවලට තමන්ගේ මුළු හදවතම එකතු කළා. ඒ නිසාම නිශාන්තගේ අතින් ඇඳෙන හැම චිත්‍රයක්ම පුදුම තරම් ජීවමාන වුණා. මිනිස්සු නිශාන්තට ආදරය කළා. ඔහුගේ චිත්‍ර නිසා ඔවුන්ගේ ජීවිතය දීප්තිමත් වුණා කියලා ඔවුන් විශ්වාස කළා. හැබැයි මේ කතාවේ පුදුම තියෙන්නේ මෙන්න මෙතනයි. අනිත් අයගේ ලෝකය පාට කළ මේ දක්ෂ කලාකරුවාගේ කාමරයේ තිබුණේ අඳුරු වෙලා. එයාගේ කාමරයේ තිබුණේ හරිම නිසල පාළුවක්. අනිත් අයගේ ගෙවල් වල පාට හැමතැනම තිබුණත් නිශාන්තගේ ලෝකයේ තිබුණේ වර්ණයක් නැති ලෝකයක් විදියට. ඒත් විශේෂයෙන්ම එයාගේ ඇඳ ළඟ එයාට පහසුවෙන් පේන තැනක ලොකු කැන්වසයක් තිබුණා. හැමදාම එක තිබුණේ සුදු පාටි. එයා ඒකට කවදාවත් ඊට මිදක්වත් දැම්මේ නැහැ. සමහර වෙලාවට එයා ඒ දිහා බලලා සුසුමක් හෙලනවා. නිශාන්තට තමන් වෙනුවෙන් චිත්‍රයක් අඳින්න කවදාවත් වෙලාවක් තිබුණේ නැහැ. ඒ හැමදාම තිබුණේ හෙට අඳින්නම් කියන කල් දැමීම විතරයි. එයා හිතුවේ තමන්ගේ වැඩට වඩා අනිත් අයගේ වැඩ වැදගත් කියලා. දවසක උදෑසනක නිශාන්ත තමන්ගේ ළඟම මිත්‍රයා වුණු රුවන්ගේ ගෙදර බිත්තියේ චිත්‍රයක් අඳින්න ගියා. නිශාන්ත චිත්‍රය අඳින්න පටන් ගත්තා. ඒක හරිම සංසුන් ලස්සන චිත්‍රයක්. චිත්‍රය ඉවර වුණාම රුවන් එයාගේ අතින් අල්ලලා මෙහෙම කිව්වා. නිශාන්ත, මේ චිත්‍රය හරිම ලස්සනයි. මගේ ගෙදරට ලොකු ආලෝකයක් ආවා. ඇත්තටම මේක දිහා බලනකොට මගේ හිතටත් ලොකු සහනයක් දැනෙනවා. ටිකක් වෙලා නිහඬ විඳලා රුවන් වඩාත් ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවා. ඒත් යාළුවා, ඇයි ඔයාගේ කාමරේ තියෙන අර ලොකු කැන්වසේ විතරක් හැමදාම සුදු පාටින් තියෙන්නේ? ඔයා තරම් දක්ෂ කෙනෙක්ගේ කාමරේ ඇයි එහෙම අඳුරු වෙලා තියෙන්නේ? නිශාන්ත අසරණ හිනාවක් දැම්මා. ඒ හිනාවේ තිබුණේ පැහැදිලි කළ නොහැකි දුකක් වගේ දෙයක්. මම දන්නේ නෑ රුවන්. අනිත් අය වෙනුවෙන් පාට කරන්න මට ලොකු ආශාවක් තියෙනවා. ඒත් මම වෙනුවෙන් චිත්‍රයක් අඳින්න පටන් ගන්න මට බයයි. මට හිතෙනවා ඒකට වෙලාව නාස්ති වෙයි කියලා. රුවන් නිශාන්තගේ උරහිසට තට්ටු කරලා හරිම ආදරයෙන් මෙහෙම කිව්වා. යාළුවා, ඔයා අනිත් හැමෝගෙම ජීවිත පාට කරනවා. ඒක ලොකු පිනක්. ඒත් ඔයාගෙම ඒ කැන්වසේ හිස්ව තිබුණොත් ටික කාලෙකින් වාගේ තීන්ත ඉවර වෙලා යයි. ඔයාට අනිත් අයට දෙන්න පාටක් ඉතිරි වෙන්නේ නැහැ. මොකද ඔයා අලුත් වෙන්නේ නෑනේ. රුවන් ටිකක් එහාට වෙලා නිශාන්තගේ ඇස් දිහා බලාගෙන මෙන්න මෙහෙම කිව්වා. මුළු දවසම අනිත් අයගේ බිත්ති පාට කරනකොට ඔයාගේ අතේ තියෙන පාට ටික වේලිලා යනවා. ඔයාටත් අලුත් පාට ඕනේ. ඒ අලුත් පාට, අලුත් ශක්තිය, අලුත් ආලෝකය හැදෙන්නේ ඔයාගම කැන්වසේ. මතක තියාගන්න, ඔයා ඇඳපු ලස්සනම චිත්‍රය වෙන්න ඕනේ ඔයාගේ කැන්වසේ අඳින චිත්‍රය තමයි. නිශාන්තට ඉතින් මේක ගැඹුරටම දැනුණා. එයා තේරුම් ගත්තා අනිත් අයට ආදරය කරන්න කලින් තමන්ටම ආදරය නොකරපු නිසා එයාගේ හිතේ තිබුණු ශක්තිය සහ සතුට ටිකෙන් ටික ඉවර වෙලා ගිහින් කියලා. එයාගේ ඇතුලේ තිබුණු අඳුරට හේතුවත් ඒකයි. ඒ දවස හරිම විශේෂ දවසක් වුණා. එදා හවස නිශාන්ත තමන්ගේ වැඩ අවසන් කළා. රෑ වෙලා හැමෝම නිදාගෙන ඉන්න වෙලාවේ එයා හෙමින් එයාගේ කාමරයට ගියා. නිශාන්ත අවුරුදු ගානක් සුදු පාටින් තිබුණු හිස් කැන්වසය දිහා බැලුවා. එයා ගැඹුරු හුස්මක් ගත්තා. හෙමින් එයාගේ ප්‍රියතම තැඹිලි පාට තීන්ත බිඩක් අරගෙන ඒ කැන්වසය මැදින් ලස්සනට පුංචිම රවුමක් ඇන්දා. ඒක පුංචි රවුමක් වුණත් එයාට ඒකෙන් ලොකු සතුටක් දැනුණා. ඒක එයා තමා වෙනුවෙන් වෙන් කරපු පළමු මොහොත. ඊළඟ දවසේ නිශාන්තට ලැබුණු අනිත් අයගේ චිත්‍ර අඳින්න ගියා. එයාගේ දවසේ කාර්යබහුලත්වය අඩු වුණේ නැහැ. හැබැයි පුරුද්දක් විදියට හැම හවසකම එයා මිනිත්තු 10ක්, සමහර දවස්වලට මිනිත්තු 15ක් එයාගේ කැන්වසයට එක පාටක්, එක රේඛාවක් එකතු කළා.
සති කිහිපයක් යද්දී අර සුදු පාට කැන්වසය ලෝකෙ තියෙන ලස්සනම කලාකෘතිය බවට පත් වුණා. ඒක එයාගේ හදවතේ සතුට, එයාගේ ජීවිතයේ බලාපොරොත්තු, එයාගේ ආත්මීය සැනසීම නියෝජනය කළා. ඒ චිත්‍රය බලපු මිනිස්සු පුදුම වුණා. ඔවුන් ඇහුවා, නිශාන්ත, මේක ඔයාගේ ලස්සනම චිත්‍රය. මේක කොහොමද ඔයා ඇන්දේ? මේකේ තියෙන දීප්තිය අනිත් කිසිම චිත්‍රයක නැහැ. නිශාන්ත හිනා වෙලා ආදරේ මෙන්න මෙහෙම කිව්වා. මම මේක ඇන්දේ මගේ හදවතින්මයි. මොකද මේක මම වෙනුවෙන් ඇඳපු චිත්‍රය නිසා. මෙච්චර කල් මට මම වෙනුවෙන් චිත්‍රයක් අඳින්න බැරි වුණා. ඒත් අද මම ඒ දේ කළා. මම මේක ඇන්දේ මට තියෙන ආදරේ. ඒ ආදරය මට අලුත් ශක්තියක් දුන්නා. ඉතින් යාළුවා, ඔබට අනිත් අයගේ ජීවිත පාට කරන්න පුළුවන්. ඒක හරිම පුණ්‍යවන්ත දෙයක්. හැබැයි ඔබ මුලින්ම ඔබේ කැන්වසය හිස්ව තිබ්බොත් දවසක ඔබ සම්පූර්ණයම අසාර්ථක පුද්ගලයෙක් වෙලා යයි. ඔබට අනිත් අයට දෙන්න පාටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ජීවිතයත් ඔබම පාට කරන්න පටන් ගන්න. තමන්ට ආදරය කිරීම කියන්නේ ඔබ වෙනුවෙන් කුඩා පාට බිඳක් හරි දෛනිකව වෙන් කරන එකයි. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කරන එකයි. ඒ වෙන් කරන පුංචි වෙලාවල් වලින් ඔයාගේ ජීවිතය තවත් ලස්සන වේවි. මෙන්න මේකයි මේ කතාවෙන් අපට ගන්න තියෙන වටිනාම පාඩම. මේ කතාව ඔබේ හදවතට දැනුණා නම් අනිවාර්යයෙන්ම තවත් කෙනෙකුට ෂෙයා කරන්න. ඔවුන්ගේ ජීවිතයටත් පොඩි හරි පාට බිඳක් එකතු කරන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන මම ආයෙ මෙන්න. අදට ගිහින් එන්න. ඔබට ජය.